Misalnya අපි චැපල් බෑග් එක තියද ඉස්සෙල්ලා ආරම්භ කරේ. ඉතින් අපේ සුප් එක අදයන leeks and creamy potatoes. එතකොට මේ අපි දෙන එකට බෙඩ් රෝල් එක බන් ටික. spaghetti salad එක. tomato cucumber salad එකක් තියෙනවා. egg salad එකක් තියෙනවා. tomato and green sausage salad එකක් තියෙනවා. boiled tomato salad එකක් තියෙනවා. green cucumber salad එකක් තියෙනවා. salad එකක් තියෙනවා. ඒ වගේ එතන dressings ටික තියෙනවා. mayonnaise තියෙනවා. French vinaigrette එකක් තියෙනවා. double cream එකක් තියෙනවා. soya sauce එකක් තියෙනවා. මේ olive oil එකක් තියෙනවා. කල තෙල් එකක් තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි මේ steam rice. සිදුපත් basmati rice එකක් දෙන්නේ. ඒකට මේ mongolian rice එක එක් ස්ක්‍රම්බල් කරලා උඩින් දාලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා creamy pasta with green tomato and sausage. මේක ඇවිල්ලා ස්පෙෂල් එක ඇවිල්ලා grilled chicken with barbecue sauce and mashed potato. mashed potato layer එක තමයි ඒකට මුස්ලිම් ටිකක් තියලා තියෙන්නේ. මේක ඇවිල්ලා අපේ ශ්‍රී ලංකන් විදියට beef red curry එකක්. මේක ඇවිල්ලා mushroom gratin එක කියන්නේ vegetable dishes එකක්. mushroom gratin එක මේක cheese with mushroom විදියන්නේ. මේක ඇවිල්ලා මේ tempered prawns එකක්. මේ small prawns එක tempered කරලා දෙන්නේ. මේක තියෙනවා dessert. jelly තියෙනවා. පටලක්කා. escote. ඊළඟ තමයි ice cream. අන්න ඉතින් අපේ රාත්‍රී ආහාර භෝජන සංග්‍රහය සීෆුඩ් රයිස් එක ඉස්සෝ රැල්ල හැම හොඳට දාලා තියෙනවා තේනවා. කාලා බලමු ඉතින් මේකේ රස කොහොමද කියලා. මේ හම්බුනා සෝස් එකේ චිලි පේස්ට් එකේ කාලා බලලා එයාලට කියන්න මේකේ රස කොහොමද කියලා. එහෙනම් කාලෙමුකෝ ඉස්සෙල්ලා. කෑම නම් හොඳයි රසයි. එහෙනම් ඉතින් අපි කන්න බලමු මේ හොටල් එකේ තියෙන්නේ කියලා. එහෙනම් එන්නකෝ හැමෝම පිටිසරට. ඔන්න අපේ රයිස් එකේ ගාන සීෆුඩ් රයිස් එකක් ගත්තේ 1850යි. සර්විස් චාර්ජ් නෑ. amount එක 1850යි. ඉතින් ඔයාලත් එන්න මේකෙන් කෑම කන්න රසම කෑම තියෙනවා. දැන් ඉන්නේ නිල්සාරිල රජුගම නේචර් හොටල් එකේ. බැංකට් හෝල් දෙකක් තියෙනවා මේ මෙතන අපි යන්නේ අපේ ටැක්ස් සාමාන්‍යයෙන් 55 දුවා. සම්පූර්ණයෙන්ම නැත්නම් ඩිෆරන්ට් එලිවේෂන්. සම්පූර්ණයෙන්ම මේකේ මුගේ ඒරියා එක. මේ පාසන් තිබ්බා. ඉවරලා මම මේ දැන් ආයේ අපි නැවත සෙටප් කරලා දෙන්නේ.
බලන්න අපි අනිත් බැංකුවට පොදුවේ මේ ෂර්ට් එක තමයි මේ පොත් ඉන්දියා කැපැසිටි එක තියෙනවා. ඒකට දෙකම එක ෆන්ක්ෂන් එකක් විතර ගන්නත් පුළුවන්. යාළුවනේ මෙයාලගේ ශික්ෂණ මොලේක බලන්න. පාට නයිට් ෆන්ක්ෂන් එකකට එහෙම සුපිරියට ගන්න පුළුවන්. මේ බලන්න. පාටිස් ගන්න පුළුවන් දැන්. තරගෙත් කොහොමද දෙන්නේ? ඒකට මේක අපි පොඩක් අපි ප්ලෑන් කරලා දෙන්නේ. අපි අර සුවදා මොකද ගේට් වල එතකොට විවිධ කරන ඉස්සරට වගේ ඒ වගේ මේකට මේක සාමාන්‍ය වෙඩින් එකක් පුළුවන් ගන්න මේ හෝල් දෙකම එකතු කරලා පුළුවන්. මොකද අපේ ඉස්සරහට තව මේ සාමාන්‍ය කැපැසිටි එක වෙන 150ක් විතර දාන්න පුළුවන්. කියන්නේ කිලි මහණයි. මේකත් එක්ක සම්බන්ධව රවුටර් සාමාන්‍යයෙන් 250ක් විතර වෙන්න දාන්න පුළුවන්. හට් එකත් ඉස්සරහට එනවා. සාමාන්‍යයෙන් ප්‍රයිස් කොහොමද යන්නේ එතකොට? මේව කැම ප්ලේට් කියන්නේ මේ ලොකේෂන් චාර්ජ් අපි අය කරන්නේ නැහැ. මේ හැම අපි අපේ එන පාරිභෝගිකයන්ගෙන් අපි ගන්න ප්ලේට් එකට විනක් පමණයි ගන්න. ඊට අමතරව කිසිම ලොකේෂන් චාර්ජ් නැහැ, ටැක්ස් නැහැ, සේල් චාර්ජස් නැහැ අපේ. තමා මෙයාලගේ ප්‍රයිස් ඩ්‍රින්කින් ඒරියා එක. ඒකට පිළිමිනමයි නැති මේකක් නෙමෙයි. පත්තම ඉමේසක් තියෙනවා. මේ පැත්තේ කඳු ටික බලා ගන්න පුළුවන්. දවාලක එක්කන් ඉන්නම් ඔයාලව ඒක පෙන්වන්න. එතකොට මේ තියෙන්නේ නුවරකොළඹ ප්‍රධාන පාර. කජුගමට චුට්ටක් මෙහා තමයි මේ හොටල් එක තියෙන්නේ. මේ තියෙන්නේ පාක් එකක්. අපි බයිසිකල් යන ඇත්තේ එක පාක් එකක. එතකොට මේ එක පාක් එකක්. තවම අතරින් ගිහිල්ලා අන්න අතට තියෙන තව පාක් එකක්. දැන් අපි යන්නේ මෙයාලගේ රූම්ස් බලන්න. එතකොට කබාලා ටයිප් එකට රූම් තියෙන්නේ. යමු එනම් මෙයාලගේ රූම් බලන්න. යගේ ඔෆිස් ඒරියා එක. එකක් ලස්සනටම තියෙනවා. ඔයාලට කම්ෆර්ටබල් විදියට ඔයාලගේ ෆන්ක්ෂන් ගැන එතකොට කරගන්න මේ වගේ තව මොනවා හරි අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සම්බන්ධව මෙයාලා එක්ක කතා කරගන්න හොඳ මෙතෙන් ගිහිල්ලා. යන් අපි දැන් රූම් බලන්න. අපේ දේව ෆන්ක්ෂන් දෙන්න අපි හිට යන්න ඕනේ නැහැ. මෙතනින්ම පුළුවන් අවශ්‍ය මොනවද ගෙස්ට් මොනවද අවශ්‍ය මෙතනින් ඕඩර්ස් මෙතනින් දාන්න පුළුවන්. ඒකට කීනෝටි සේරම අපේ කිචන් එකට ගිහලා එතනින් තමයි කැමරා එක රෙඩි වෙන්නේ. දැන් ගෙස්ට් වලට වැඩ කරගන්න පස්සේ මේ වුණා නැත්නම් අර ඒරියත් එක්ක එන්න ගියම අපහසුනේ හැම්බෙලේම ඉස්සරහට යන්න ගියත් මේ වඩේ හින්දාන්න මෙතනින් දාලා යාට පුළුවන් ඕඩර් එක රෙඩි වුණාට පස්සේ ගිහලා අරන් එන්න. ඕපන් කරන්නේ ඊයේ මමත් මෙතනින් ගමනක් යනකොට තමයි දැක්කේ. සාහරි Facebook එකේ දැක්ක පොඩි වීඩියෝ එකක්. ඊට පස්සේ අපිටත් එන්න ඕනි කියලා හිතුණා. ඔන්න ආවා. ඉතින් ගොඩක් දේවල් මේ හොටලේ ඇතුලේ තියෙන නිසා තමයි අපි ආවේ බලන්න. අපි බලමු එහෙනම් රූම් කොහමද? එතකොට රූම් වල ගණන් කොහමද? ඒ දේවල් බලමු. ඔයාලත් එන්න මේ හොටලේට එන්ජොයි කරන්න. 75යි 37යි 33යි 114 075යි 37යි 33යි 100 ෆෝන් නම්බර් සහ මෙයාලව කන්ටැක්ට් කරගෙන ඔයාලට මේ තැන් වලට යන්න පුළුවන් එන්ජොයි කරන්න පුළුවන්. එතකොට එන්ට්‍රන්ස් එක half නම් 100යි full නම් 150යි. ඊට අමතරව මෙයාලගේ කෑම දින බකට් එක ගන්න පුළුවන්. එතකොට AC කාමර ගන්න පුළුවන්.
දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන ගන්න පුළුවන්. ඒ වගේම ආසන 500ක් 600ක් 1200කින් සමන්විත වායු සමනය කළ ශබ්ද පරිපාලන උපකරණ සහිත ශ්‍රවණාගාර ගන්න පුළුවන් සහ ගෘහස්ත ක්‍රීඩාගාර පහසුකමක් මෙයාලා මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට ඔයාලගේ ෆන්ක්ෂන් වලට එතකොට ඔෆිස් වලින් තියෙනවා අවුරුද්දකට සැරයක් සේවකයෝ එන්ජොයි වෙන්න යාළුවව දිරිමත් කරන්න ෆන්ක්ෂන් ඒ වගේ දේවල් වලට මෙතන බුක් කරගන්න පුළුවන්. මම නැවතත් ස්ක්‍රීන් එකේ ෆෝන් නම්බර්ස් දෙක දාන්නම්. ඔයාලට මේ ෆෝන් නම්බර්ස් දෙක හරහා මෙයාලව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ එන්ජොයි එක ගන්න මෙතෙන්ට යන්න පුළුවන්. එහෙනම් අපි දැන් මෙතන කජුගම නේචර් රිසෝට් එකේ තියෙන රූම් ටික බලන්න. මේ තියෙන ගාඩන් එක පොඩි ළමයෙකුයි අම්මටයි තාත්තටයි වගේ කම්ෆර්ටබල්. එතකොට මෙතන සාමාන්‍යයෙන් ඔයාලට කතා කර කර ඉන්න වගේ පොඩි චෙයා දෙකක් සහ ටේබල් එකක් එක්ක අරේන්ජ් කරලා තියෙනවා. ඊට අමතරව ටීවී එක තියෙනවා. සැටලයිට් දීලා තියෙනවා ටීවී එකට. එතකොට මෙතන බාත්රූම් එක තියෙනවා. ඔයාලට නාන්න හොට් වෝටර් එක්කම හොට් වෝටර් ෂවර් තියෙනවා. එතකොට වොෂ්රූම් එක තියෙනවා. සහ මෙතන ෂැම්පූ ෂවර් ජෙල් සහ ටවල් තියලා තියෙනවා. ඩ්‍රෙසින් ටේබල් එක වෙනම තියෙනවා. අල්මාරියක් තියෙනවා. ඩ්‍රෙසින් ටේබල් එක තියෙනවා. ඊට අමතරව ට්‍රවල් රැක් එක. මෙතන තියෙනවා ඔයාලට තේ හදන් එහෙම බොන්න ඕන නම් ඊට ජග් එක. එතකොට මේ සීනි තේකොළ කිරි ඒ දේවල් තියලා තියෙනවා. කෝප්ප දෙකක් තියලා තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා මිනි ෆ්‍රිජ් එකක්. ඒක ඔයාලට අවශ්‍ය දේවල් සපය ගන්න පුළුවන්. එහෙනම් අපි ඔයාලගේ 1 person එතන සිංගල් රූම් එකකුත් බලන්න. ට්‍රිපල් රූම් සහ ඩබල් රූම් සහ ස්වීට් රූම්ස් කියලා තියෙනවා. ඊටත් අමතරව තියෙනවා ඔය ඩබල් රූම් එකේ තියෙන මේ ඇපර්ට්මන්ට් වල ආබාධිතයට කියන්නේ යායට පහසු විදියට නිර්මාණය කරන ගොඩක් අඩුවනේ. අපි නිර්මාණය කරන ආබාධිතයට හැමදේම ඇක්සස් එක පහසු විදියට නිර්මාණය කරලා දෙනවා. ඒක අපි මේ පල්ලකම දැන් අරගෙන නිර්මාණ කරලා පෙන්වන්න තිබ්බා. ඒ වොෂ්රූම් එකේ ගන්න කොටසින් ගන්න බෙඩ් සේරම ඇක්සස් එක අල්ලන්න ඒ සේරම තියෙන සේරම පහසුකම් ඒ රූම් එකේ තියෙනවා. දැන් මේ රූම් එකේ ඇවිල්ලා ට්‍රිපල් රූම් එක. කියන්නේ ෆැමිලි රූම් එකක් මේක. ගොඩක් ඉතින් අපේ ශ්‍යාමන්ගේ දැක්ම තමයි දාංගික දේවල් වලට දාංගික සංස්කෘතියට මම අපේ ශ්‍යාමන් පුරා නැඹුරු. ඉතින් ඒ තමයි මේ විදිහට දැක්කලා දෙන්නේ. යාළුවනේ view එක පින්නේ සෑහෙන උඩ එනවනේ. ඊට එන්න තියෙන්නේ පොඩි පාරක් එක්ක මේ තමයි view එක. නිව් සනිරෝප් කජුගම නේචර් හොටෙල් කාර්ය මණ්ඩලයට සහ අධිපතිතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ඔයාලගේ සර්විස් එක සුපිරි. ආය කියන්න දෙයක් නැහැ. ඒ වගේම කෑමත් සුපිරි. අජිනමොටෝ නැති. ඇත්තටම රස කෑම වේලා. ඉතින් ඔයාලට ඇත්තටම ගොඩක්ම ස්තුතියි. අපි ගොඩක් දේවල් ඉගෙනත් ගත්තා. ගොඩක් දේවල් අපි දැක්කා. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට අපි සමු ගන්නවා.
බයි බයි හැමෝටම